හායි කොහොමද ඉතින් හැමෝටම ඔන්න ඉතින් මේ වෙසක් දවසේ හවස දැන් වෙලාව 5:00 විතර ඇති. එතකොට අපි මේ අයිස්ක්‍රීම් දන්සලකින් අයිස්ක්‍රීම් එහෙම කාලා පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලොත් රැඳලා ඉන්න මාත් එක්ක අපි මේ කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා බලන්න. දැන් ඉතින් ටික ටික හවස් වෙන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට පේනවනේ ඉතින් පාරේ ටිකක් වාහන තදබදේ තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවල් අපි ගොඩාක් පරිස්සමට තමයි දැන් අපි අපේ උනත් දැන් ලියෝ බබාවත් එක්කගෙන තමයි අපි යන්නේ. එතකොට ඒ විදිහට පාරේ යනකොට මේ වගේ අවස්ථාවක හරි පරිස්සමට තමයි ඉතින් වාහනේම ඩ්‍රයිව් කරගෙන යන්න ඕනේ. ඒ වගේම පයින් යන අය වුණත් ගොඩාක් පරිස්සමට තමයි යන්න ඕන. ඉතින් බලන්නකෝ අපි මේ යන්නේ නුවර පැත්තට. ඉතින් අපි බලමු මහනුවර අය කොහොමද වෙසක් එක වෙනුවෙන් සරසලා තියෙන්නේ ලස්සන කරලා තියෙන්නේ කියලා. අද ඉතින් අපේ ලියෝ බබා නම් හරිම සතුටින් තමයි ඉන්නේ. මොකද ගියා අවුරුද්දේ වෙසක් එකට යාට අවුරුදු 1කමාරයි. එතකොට ඉතින් අපි ඇවිදින්න එක්කගෙන එහෙම ගියාට යාට ලොකු තේරුමක් නැහැ මේ මොනවද කියන්නේ. හැබැයි මේ පාර බලන්නකෝ යාගේ සතුට. දැන් යාට අවුරුදු 2කමාරයි. ඉතින් යාට දැන් සාමාන්‍යයෙන් හොඳට තේරෙනවා. එතකොට ඉතින් දැන් ඔය මේ තියෙන සැරසිලි දිහා බල ඩඩාට කතා කරලා වෙන්න තමයි යන්නේ. පුදුම සතුටක් ඉතින් එයාට තියෙන්නේ. ඉතින් බලන්නකෝ පේනවනේ එයාට තියෙන සතුට. හරිම සතුටින් ඉතින් එයා ඒ විදිහට සතුටින් ඉන්නවා කියන ඇත්තටම අපේ හිතවලටත් ගොඩාක් සතුටුයි. චුටි කාලේ ඉඳන් ඒ විදිහට අපිට අපේ බබාලව සතුටින් තියන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි ඇත්තටම ගොඩාක් වටිනම දේ. මෙහෙමයි ලොකු දේවල් වලින් අපේ බබාලව සතුටු කරන්න බලන්න හොඳ නෑ. අපිට තියෙන්නේ මොකක්ද අපිට කරන්න පුළුවන් මොකක්ද ඒක පොඩි දෙයක් වුණත් ඒකෙන් අපේ බබාලව සතුටු කරන්න පුළුවන් නම් ඒ වගේම අපේ සතුටු වෙනවනම් මම හිතන්නේ ලොකු දේවල් කරන්න ඕන නෑ. පොඩි දේවල් කරලා අපි සතුටු වෙන්න පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්න ඕන.
අද ඉතින් පුරහඳත් පායලා මේ විදිහට ලස්සන සැරසිලිත් එක්ක යනකොට හරිම හිතට අමුතු සතුටක් දැනෙනවා ඇත්තටම. මම හිතනවා හැමෝටම එහෙම තමයි. මේ විදිහට ඉඳලා කොහේ හරි බබාලත් එක්ක පවුලේ අයත් එක්ක ඇවිදින්න යනකොට ඒක ජීවිතේට ගොඩාක් ලොකු සතුටක්. ඔන්න ඉතින් අපේ චන්ඩියට සතුටු වෙන තවත් අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ. අපේ බයික් එකට ඉස්සරහින් ලොරියක් යනවා. ඒකේ ඉන්න අය එක මේ මල්ලි කෙනෙක් කොංගෝ එකක් ප්ලේ කර කර යනවා. ඉතින් මෙයා ඒ සද්දෙට නටනට තමයි යන්නේ. පේනවද බලන්නකො සතුට. ඔන්න අපි ඉතින් සුන්දර සෙන්කඩගල පුරවරයට ඇවිල්ලයි ඉන්නේ. බලන්නකෝ හරිම අමුතු මොකක්ද කියන්නේ එකට. අමුතු සුන්දරත්වයක් ඇත්තටම දකින්න ලැබෙනවා. පේනවනේ වැව්රාම වටේට ගොඩාක් සෙනග පිරීලා. ඉතින් අද හැමෝම සතුටු වෙන දවසක්. ඒ අතර ඉතින් ඔන්න දුක හිතෙන දේකුත් අපිට වුණා. අපේ බයික් එකේ ඉස්සරහා ලයිට් එක වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් ඒක ආයෙ මඟ නතර කරලා හස්බන්ඩ් එක හදාගෙන ආයෙම අපි මේකින් ගමනේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න අපි අන්තිමේ අපේ නැවතුම් ස්ථානයට ආවා. ඇත්තටම අපි මේ ඇවිල්ලා ඉන්නේ හඟුරන්කෙත පොත්ගුල් රාජමහා විහාරයට. නමුත් අපිට මෙහිදී කිසිම වීඩියෝ එකක් ඇත්තටම අරගන්න ලැබුණේ නැහැ. එහි සඳහන් කරලා තියෙනවා පුරාවිද්‍යා අවසරයකින් තොරව කිසිම දෙයක් වීඩියෝ කරන්න එපා කියලා. ඉතින් අපිට හිටිය එක් හාමුදුරු නමක් ගොඩාක් දේවල් ගැන පැහැදිලි කරවුවා. මේ ඇත්තටම නුවර රාජධානිය අවසාන සමයේදී තමා හඟුරන්කෙත පොත්ගුල් රාජමහා විහාරයේදී මොනවද පුස්කොළ පොත් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ දේවල් අපිට පෙන්නුවා. නමුත් ඉතින් අපිට ඒ කිසිම දෙයක ඡායාරූපවත් ගැනීමට හැකියුනේ නැහැ. ඉතින් ඕගොල්ලෝ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඇත්තටම වටිනවා. ගිහින් බලන්න පුළුවන් නම් ඒකත් ගොඩාක් ලොකු දෙයක්. ඉතින් ආපහු අපි මේ එතනින් හැරිලා ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ඔන්න අපි ගැටමි පන්සල ගාවින් තමයි මේ යන්නේ. බලන්නකො ඉතින් නේද? හරිම ලස්සනයි අද ගැටමි පන්සල. මේ විදිහට දැන් ඉතින් තව ටික දුරයි අපිට ගෙදර යන්න තියෙන්නේ. ඉතින් ඉක්මනටම එහෙනම් ඔයගොල්ලොන්ට තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න එනකම් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ආරක්ෂිතව ඉන්න. ගිහින් එන්නම්. බයි. इतना